වාසුන් නැහැ තුනට තේවක් කරන්නද? ඕනේ එපා. මං ගෙදර ගිහිල්ලා ඉවරයි. ගෙදර ගියාම නෝනා මගේ ඔළුව කයි. නෝනාට පුළුවන් නම් ওই කෝප් එකට වක් කරලා ගෙනත් දෙන්න. පුතා දැන් මොකීද වැඩ කරන්නේ? මම දැන් එලිෆන්ට් හවුස් එකේ නේ ආන්ටි වැඩ. ෂා හොඳයිනේ. එතන මොකද කරන්නේ පුතා? එතන මම තමයි අලිය බලාගන්නේ. දැන්නම් බලනවා දුක සපහනවා මොකද්ද වෙනසක් හදන්නේ වැටිච්ච මානසිකත්වයේ නගා හිටවන්න අයියෝ ඔකට නගාම සිටවන්න ඕනයි අක්කා සිටව ගත්තා නම් මොකද බොල ගොම්බූරුවෝ මට කතා කරාද මෙහෙ ලේඩීස්ලට කරනවද? මං ඇහුවේ මෙහෙ ලේඩීස්ලට කරනවද කියලා. අවුලක් නෑ කරනවා නම් කරමු. කො මෙතන ලේඩීස්ලට කරන බඩ මුකුත් නෑනේ. තියෙනවා. එහෙනම් මට වැක්ස් එකක් කරලා ක්ලීන් අප් එකක් කරලා ඊට පස්සේ බොඩි ස්ක්‍රබ් එකක් කරගන්නත් ඕනේ. මිසි ආවේ වාහනේ හදාගන්නද? වාහනය? පිස්සුද? සිරිමන් රය දුකෙන් නේද ඉන්නේ? මම මොකටද බං දුක් වෙන්නේ? අයියා නිතරම හිතන්නේ අර සමන් මල්ලී කියන තේ උඩිච්චේ ගැන නේද? ඒකේ චපලයි අයියේ. මූණේ තියෙන ලස්සන හදවතේ නෑ. මූණු මල් වගේ වුණාට ඉක්කල් වගේ. හරි හරි ඒවා මම බලා ගන්නම්කෝ. පින් සිද්ධ වෙයි උඹලා දෙන්න මං පස්සෙන් එන්න එපා. යකෝ උඹලා දෙන්න හින්දා ජීවිතේට මට කෙල්ලෙක්ව යාළු කරගන්න ලැබෙන්නේ නැහැ. අනේ ඇයි අයියා අපි මේ විදිහට දුකටපත් කරන්නේ? අපිට ඒක වහවන්නේ නෑ. අපේ මූණු ගල් වගේ වුණාට අපේ හිත මල් වගේ අයියේ. මං දැන් පොල්ලක් ගත්තොත් තොපි දෙන්නට ගහනවා ගල් මල් වෙන්න. හොඳ වෙලාවට පොල්ලක් නැහැ. ඕනම ගෑනු කෙනෙක්ට ජීවිතේ සැනසෙන්න දේවල් 4ක් ඕන. 1. ලස්සන සිරුරක්. 2. පර්ස් එකේ සල්ලි. 3. ගෙදරට වැඩට කෙනෙක්. 4. මේ ඇහුණද? ඉන්නේනවා ඉක්මනට එන්න. කියන දේ අහගෙන ඉන්න සැමි. මේ පීය මොහොතෙන් කීයක් විතර ගන්නවද? ඊයෙන් මෙසෙන්ද වැඩ aran තියෙන හැද? ඇයි මොහොතෙන් බැරිද? බැරි කමක් නෑ. පන්නරේ හොඳයිනේ. පරණ බඩු කෝකත් හොඳයි. ඒකත් ඉතින් පාවිච්චි හැටියට. කීයක් ගන්නවද? ඊයේ හැටියටත් පාවිච්චි කරපු අයගේ පිළිවෙලේ හැටියටත් තමයි මගේ ගැනීම. ඕකටත් පියමුවත් තියමුකෝ. ආගෙද කීයේ? කාගේ වට්ටි අපි ළඟ කොහෙන්ද? මං හිතුවේ ගෙදර හොඳගේ පීයේ ඉන්නේ. ගෙදර උණ්ඩගේ පීයේ නම් තමයි. අවුරුද්දකට පස්සේ යතට ගත්තේ. උඹ තනිකඩ වෙයිද්දි හැමතැනම පේන්නේ සතුටින් ඉන්න කපල්. බැඳලා ඉද්දි. සතුටින් ඉන්න තනිකඩ එවුන්.